මුහුදේ මසුන් බහුල වශයෙන් ගැවසෙන ස්ථාන කෙටිපණිවිඩයකින් දිවරයාගේ ජංගම දුරකථනයට ලබා දීමේ වැඩපිළිවෙලක් නාරා ආයතනීය සහ ඩයලොග් ආයතනය එක්ව ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සඳහා වූ ගිවිසුමට නාරා ආයතනය වෙනුවෙන් එහි සභාපති නිමල් හෙට්ටිආරච්චි සහ ඩයලොග් ආසියාටා සමාගමේ අධ්‍යක්ෂ සුපුන් වීරසිංහ මහත්වරු විසින් පසුගියදා අත්සන් තැබුවා. 2020 වසරේ සිට දීවර ප්‍රජාව වෙනුවෙන් භාවිතා කෙරෙන ත්‍රිභාෂා දීවර යෙදුමක් වන සයුර ජංගම දුරකථන යෙදවමින් මෙම කෙටිපණිවිඩය ලබා දීම සිදු කෙරෙනවා. නාරා ආයතනයේ චන්ද්‍රකා තාක්ෂණයෙන් එදිනෙදා ගන්නා සාගරයේ බහුල වශයෙන් මසුන් ගැවසෙන ස්ථාන පිළිබඳ තොරතුරු කෙටිපණිවිඩයකින් ජංගම දුරකථනයට ලබා දෙන අතර එමගින් දීවරයින්ට පහසුවෙන් මත්ස්‍ය බිම් සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ තුළින් ඉන්ධන පිරිවැයද අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ජාතික ජලජ සම්පත් පරීක්ෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනය හෙවත් නාරා ආයතනයෙන් 2008 වසරේ සිට චන්ද්‍රකා සාගර විද්‍යා දත්ත විශ්ලේෂණයෙන් බහුදින දීවර යාත්‍රා සඳහා මසුන් ගැවසෙන ප්‍රදේශ පිළිබඳ පුරෝකථන සිතියම් නොමිලේම ලබා දෙනවා. මේ සේවා මගින් සතියට දින 3ක් මසුන් ගැවසෙන ස්ථාන සහිත සිතියම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ගැඹුරු මුහුදේ කාලගුණ තොරතුරු යාත්‍රා හිමියන්ට ලබා දෙනවා. මේ පුරෝකථනය මගින් කහවරල් කෙලවල්ලා, ඇස්ගැඩි කෙලවල්ලා සහ බලයා යන මත්ස්‍යයන් පිළිබඳව තොරතුරු ලබා දෙනවා. මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ අරුණාලන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් KHML අමරලාල් සහ ඩයලොග් ආසියාටා සමාගමේ නිලධාරීන් පිරිසක් එක් වුණා.